අද වීඩියෝ එකටත් මම ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඔයාලගේ වැඩ ටික කරගෙන ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම අරගෙන ආවේ night study vlog එකක්. ගොඩාක් කාලයකට පස්සේ තමයි night time එකේ මේ study vlog එකක් මම අරගෙන ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා දිගටම එකතු වෙලා ඉන්න. මම හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා. ඒ වගේම තමයි ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නවා ගිය සිකුරාදා රෑ මම කරපු වැඩ ටික. ඉතින් වීඩියෝස් ටික ගන්න ගත්තේ නම් රෑ 9ට විතර. මම night study vlog එකක් කරන හින්දා එදා දවල් දවසේව මොකද shoot කරේ නැහැ. රෑ 9න් පස්සේ කරන දේවල් තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. එහෙනම් අපි බලමු 9 ඉඳන් මට උදේ කොච්චර විතර වෙනකන් අද පාඩම් කරන්න පුළුවන් වෙයිද කියලා. මගේ කලින් වීඩියෝ එක ඔයාලා දැක්කනම් මම ඒකෙදි කියනවා මගේ එක්සෑම් එක පටන් ගන්නවා කියලා මේ මාසේ. ඉතින් එක්සෑම් එකට තව 2 weeks වගේ තමයි තියෙන්නේ. ඒක නිසා මේ දවස් ටිකේ අපි හැමෝම ගොඩක් පාඩම් කරනවා. අපි කිව්වේ මමයි මගේ බෝඩිමේ අනිත් යාළුවෝයි. ඉතින් අපි ගෙදර ඉඳන් කලින්ම ආවා බෝඩිමට. මොකද ගෙදර ඉද්දි එහෙම ලොකුවට වැඩක් කරෙන්නේ නැති හින්දා අපිට අක්කාලා බෝඩිමට ආවා ටිකක් කලින් මේ පාඩම් වල ටික කොහොම හරි කවර් කරගන්න කියලා හිතාගෙන. මම දවල් නම් කරුවේ නෝට්ස් ටිකක් කම්ප්ලීට් කරන එක. මේ පාර අපිට එක්සෑම් එකට පේපර්ස් 5ක් තියෙනවා. එතනින් එකක් නම් ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් කියලාත් කියනවා. හැබැයි ඒක තාම හරියට කන්ෆර්ම් නැහැ. කොහොම හරි තව 4ක් තියෙනවා රයිටින් පේපර්ස්. හැබැයි මම සබ්ජෙක්ට් එකක තවම එක අකුරක්වත් ලියලා නැහැ. ඔක්කොම හිස්. ඉතින් ඒක නිසා මේ සතියේ කොහොම හරි ඒ ඔක්කොම නෝට්ස් ටික කම්ප්ලීට් කරගන්න ඕනේ. ඉතින් මම පුළුවන් විදිහට ඔයාලට වීඩියෝස් අරගෙන එන්නම්. මම දැන් නම් මේ කරන්නේ පාඩම් කරන එක. මම සාමාන්‍යයෙන් පාඩම් කරන්නේ කොලයක් අරගෙන ඒකේ ලියලිය හරි නැත්නම් white board එකක් තියෙනවා ඒකේ ලියලිය හරි තමයි පාඩම් කරන්නේ. ඒ විදිහට තමයි මම පුරුදු වෙලා ඉන්නේ කලින් ඉඳන්. එහෙම කරද්දි මට සාමාන්‍යයෙන් මතක හිටිනවා වැඩි. අර කෙනෙක්ට කියාදි දේ වගේ කරද්දි ඒක අපේ ඔළුවට යනවා. මම දන්නේ නැහැ ඔයාලට කොහොමද කියලා. අපි ඉතින් එක්කෙනා පුරුදු වෙලා ඉන්න විදිහනේ. කොහොම හරි මට නම් වැඩිපුරම මේ පාඩම් මතක හිටින්නේ ඒ විදිහට කියාදි දේ වගේ කරද්දි. කොහොම හරි මම පාඩම් කර ඉද්දි මගේ යාළුවා ආවා මට කිරියකකුත් හදාගෙන. එයා මගෙන් කලින් කෝප්පේ ඉල්ලගෙන ගියා. එයා හදා ගන්නවා මටත් ඕනේද කියලා අහලා. ඉතින් මම පාඩම් කර ඉන්න ගමන් එයා හදලා මට ගෙනත් දුන්නා. මේ බයිට් එකත් එයා ගෙනාවා. ඒක ගොඩක් රසයි. චුට්ටක් ලුණු වැඩි වගේ. හැබැයි පාඩම් කර ඉද්දි කන්න අමාරු. නිදිමත එනවට එහෙම ෂොක් එක. ඊට පස්සේ අපි දෙන්න චුට්ටක් වෙලා කතා කර ඉඳියා. මට තේරුනේ නැති තැනකුත් තිබුණා. මම ඒකත් ඒ වෙලාවේ මෙයාගෙන් අහගත්තා. ඔක්කොම ක්ලියර් කරගෙන ඉස්සරහට යන එක ලේසි නිසා. රෑ 12 වගේ වෙනකන් මම පාඩම් කරා. ඊට පස්සේ මට නිදිමතක් ආපු නිසා මම පාඩම් කරන එක නවත්තලා නෝට්ස් ටිකක් ලියන්න ගත්තා. මොකද කම්මැලි වෙලාවට පාඩම් කරනවට වඩා ලේසි මේ විදිහට ලියන එක.
2:00ට විතර මම ඔයාලට කලින් කිව්වනේ මට නිදිමතක් ආවා කියලා. ඒ නිදිමත මට අඩු වුණේම නැහැ. එන්න වැඩි වුණා මිසක්. මොකද මම එදා දවසම පොත් එක්කමයි ඉඳියේ. එතකොට අර දවස මෙහෙම ඉද්දි චුට්ටක් අමාරුයි. ඉතින් ඒක නිසා මට නිදිමත වැඩිකමට මම චොකලට් එකක් කන්න ගත්තා. එතකොට හරියයිද කියලා බලන්න. ඉතින් ඒක කෑවා. හැබැයි වැඩ කරන එක නම් හිතපු තරම්ම මට කරගන්න බැරි වුණා. මම හිතාගෙන ඉඳියේ 3 විතර වෙනකන්වත් ඉන්නවා කියලා. හැබැයි නිදිමත ආපු නිසා මම කලින්ම නිදාගත්තා. මොකද නිදිමතේ මේව ලිව්වා කියලා වැඩක් නැහැ. මේවා ලියන ගමන්ම ඔලුවට දාගන්න ඕනේ. නැත්තම් ආයෙම මුලින්දම්ම මේක බලන්න ඕනේ ලියලත් ඊට පස්සෙත් ආයෙ බලන්න ඕනේ. ඒක නිසා ඊට වඩා හොඳයි මේක ලියන ගමන්ම මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා අයිඩියා එකක් අරගෙනම මේකේ ලියන එක. ඉතින් ඒක නිසා මම හිතුවා මම නිදා ගන්නවා කියලා. මොකද නිදා ගන්න එක හොඳයි මේ විදිහට හැරිලා මෙහෙම බොරු වැඩක් කරනවට වඩා. පේනවනේ දැන් වෙලාව 2:21යි. ඉතින් තවම 2:00 වෙලත් නැහැ. හැබැයි මම දැන් නිදා ගන්නවා. නිදා ගන්න කලින් මම වැඩ කරපු තැන හරියට පොත් ටික පිළිවෙලක් කරලා තමයි මම නිදාගන්නේ. මොකද එතකොට අපි උදේ හැරිලා ආයේ ටේබල් එක දකිද්දී ඒක ක්ලීන් එකට තියනවා දකිද්දී පාඩම් කරන්න ආස හිතෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ඔයාලගේ පාඩම් වැඩ කරලා ඉවරුනාට පස්සේ පොත් පෑන් පැන්සල් හැම එකක්ම හරියට පිළිවෙලට තිබ්බ තැන් වලින්ම තියන්න. ඒක හොඳ පුරුද්දක්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව ආයෙත් ඉක්මනින්ම හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.